හෙලෝ ගුඩ් මෝනිින්. තල්ගස් මංකඩ බංගලෝ එක ඉන්නේ මැනික්ගගේ වතුරු මට්ටම ඊයේ රෑ ඉඳලා වැඩි වෙලා කියලා. හැබැයි ඊයේ රෑන වැඩි වෙලා තිබ්බේ නැහැ. අද උදේ 8:00 වගේ ඉඳන් එකපාරම වතුරු මට්ටම වැඩි වුණා. දැන් බංගලෝ එක ගාවට ඇත්තන වතුර එන්න හරි මීටර් 2ක විතර පොඩි පරතරයක් තියෙනවා. ඔයගොල්ලෝ පේනවා ඇති. මේ හරියයි බංගලෝ එක අතර මීටර් 2ක විතර අපිට එහා පැත්තෙන් යන්න බෑ. මොකද දර්ශන වැවේ ස්පීල් කරන වතුර වලින් අඩි 6ක විතර වතුර මට්ටමක් තියෙනවා මේන් රෝඩ් එකේ කෝසුව ගාව. ඉතින් එතනින් මේන් රෝඩ් එකට දාගන්න බෑ. හැබැයි දර්ශන වැවේ වතුර මට්ටමයි මැණික් ගඟයි අතර අපි රැඳිලා හිර වෙලා ඉන්නේ ඇත්තටම. ඒ අතර මේ අපි කොටු වෙලා ඉන්නේ. මම පෙන්නන්න ඇත්තටම ගඟේ මේ වෙනකොට තත්ත්වය. මේ ගඟේ වතුර මට්ටම තමයි වෙලා තියෙන්නේ උඩට. සාමාන්‍යයෙන් ගඟ මම උදේ බලද්දී මෙච්චර දුර ඇවිල්ලා තිබ්බේ නැහැ. අඩි 2ක් විතර පහළින් තිබුණේ වතුර මට්ටම. දැන් අඩි 2ක් විතර වැඩි වෙලා තියෙනවා. හැබැයි මේක හරි ඉක්මනින් වතුර ආරවල් එක්ක යට වෙලා බංගලාව ගාවට වතුර එන්න පුළුවන්. බංගලාව යට වෙන්න පුළුවන්. බංගලාව මේ මට්ටමට වගේ සාමාන්‍ය වතුර එනවා. ඉතින් මේ පළවෙනි පාර මෙහෙම මීට කලින් වෙලා තියෙනවා. හැබැයි ඊට කලින් යන්න පුළුවන් වුණා. හැබැයි මේක ඊයේ රෑ කිසිම ආරංචියක් නැතුව වතුර මට්ටම වැඩි වෙලා තියෙනවා. අපිට සාමාන්‍ය ආරංචියක් එනවා. හැබැයි ඊයේ එහෙම වුණේ නැහැ. දැන් විනාඩි 30කට විතර කලින් එනකොට හොඳටම වැස්සා. හැබැයි වතුර මට්ටමත් ටිකක් වැඩිපුර තිබුණා. දැන් හැබැයි වැස්ස පායලා තියෙන්නේ. වතුර පොඩක් අඩු වෙන ගමන් තියෙන්නේ. ඒත් අපිට තාම යන්න පුළුවන් වෙයි කියලා මට හිතන්න බෑ. මොකද තාමත් අපිට පාලම පේන්නේ නැහැ තල්ගස් මංගඩ මේ මේන් රෝඩ් එකට යන. ඉතින් කොහොමද තව ටික වෙලාවක් වැස්සේ නැතුව තිබුණොත් අපිට යන්න පුළුවන් වෙයි. මම අපි යනකොට සිටුවේෂන් එක පෙන්නන්නම්. හැබැයි තාම නම් යන්න බැරි වෙයි. තාමත් අඩි 4කට එහා අඩි 5ක් 6ක් අතර 6ට අඩුයි වතුර මට්ටම තියෙනවා. හැබැයි එහෙම වුණොත් අපිට යන්න බැරි වෙයි. හැබැයි මැණික් ගඟේ වතුර මට්ටම මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ පෙන්නුවා ඔයගොල්ලන්ට. වතුර මට්ටම ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. බංගලෝ එක ගාවට එන ගමන් තියෙන්නේ. ඉතින් මේ විදිහට තව පැයක් විතර තිබුණොත් අපිට යන්න පුළුවන් වෙයි. බලමු අපි මේන් රෝඩ් එකට යනකොට මම සිටුවේෂන් එක පෙන්නන්නම්. ඉතින් අවුරුදු 2කට විතර පස්සේ මේ මෙහෙම උනේ. හැබැයි ඊට කලින් මෙහෙම වුණා. හැබැයි ඊට කලින් යන්න පුළුවන් වුණා. හැබැයි ඊයේ රෑ තමයි වතුර මට්ටම වැඩි වුණේ. මොකද ඊයේ රෑ හොඳටම වැස්සා. මම හිතන්නේ වේරගල ජලාශයේ වතුර ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. දරවල් තව ඇරලා තියෙනවා. හැබැයි ඊයේ නම් අඩියක් ඇරිය කියලා තමයි කිව්වේ. මම හිතන්නේ අඩි 2ක්වත් ඇරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් පරිස්සමෙන් මම යනකොට මෙතනින් යන්න පුළුවන් වුණොත් මෙතනින් යනකම් ඉඳලා පෙන්නන්නම් යන විදිහ අපි වගේම කොටු වෙච්ච යාළුවෝ ටිකක් තල්ගස් මංගඩ බංගලාවයි කැම්ප් සයිඩ් එක අතර. ඉතින් මෝරංචුවක් මෙතන ඉන්නවා කොටු වෙලා. ඒගොල්ලන්ටත් යන්න බෑ. මොකද එහා පැත්තේ මැණික් ගඟ. ඉතින් මේ පැත්තෙන් දර්ශන වැවෙන් එන වතුර පාර. ඉතින් ඒගොල්ලෝ බලන් ඉන්නවා. ගඟේ තත්ත්වය දැන් නම් එන්නම පොඩ්ඩක් වැඩි වෙලා තියෙන වතුර ප්‍රමාණය. දැන් නම් බංගලෝ එක ගාවටම ඇවිල්ලා තියෙන්නේ. දිවේගේම යනවා ඉස්සරහට. නෑ ඉන්දිකා බංගලෝ එකට හරියි. චූටි මල්ලිලා තමයි එකටම ඇදගෙන යන්නේ.
චූටි මල්ලේ වාහනය යන එකටම ඔව් තල්ගස් මංගල බංගලාවේ ඉඳලා ඉතින් අපදාට පත්වෙච්ච වාහන දෙක ඇදගෙන යනවා ප්‍රසන්න අයියා තමයි වැඩේ මීඩියම ප්‍රසන්න අයියා වාහනේ ස්ටාර්ට් එක ඔෆ් කරගෙන ඉමීඩියට ඇදගෙන යනවා ඉස්සරහා මේ බොක්කෝ ගාව තමයි පොඩ්ඩක් කේස් එක දරුණු දැන් අපි කෝසුව ගාව දාන්නේ කෝසුවෙන් JCB එක දැම්මා වතුර පාරක් යනවා දර්ශන වැවෙන් ස්පීඩ් කරන වතුර පාර තමයි මේ එන්නේ අයියා එමීට ගමු හරි ෂේප් අපි කෝසුවෙන් උඩට දාගත්තා චූටි මල්ලේට තියෙන්නේ අයියා එමීට ගමු අයියා බොනට් එක වැහෙන්න වතුර තිබුණ නැහැ එමීට අයියා එමීට හරි සිරිය එකවා ප්‍රසන්න අයියා එක වාහනයක් නම් ගොඩ දැම්මා ජය වේවා කට්ටිය බය වෙලා හිටියේ යන්න බැරි වෙයි කියලා එක වාහනයක් නම් අපි අදගත්තා ඉතින් සංගස් මංගඩ බෝක්කෝ ගාවෙන් එළියට දැම්මා මේ පේන්නේ මෝදරගල ඉතින් මෝදරගලවටත් ඇත්තටම මේ හරිය තමයි දර්ශන වැව තියෙන්නේ මේ දර්ශන වැවෙන් ස්පීල් කරන වතුර පාර තමයි ගොඩක් එන්නේ මේ හරිය අනිත් වාහනේ ගෙන්න යන ගම මෙතන තමයි පොඩ්ඩක් ගන්න මොකද මෙතන පේන්නේ නැහැ මෙතන පොඩි කෝසුවක් තියෙන්නේ ගා ලිමිට් එකටම ගන්න ඕන හරියටම එතකොට ටයර් වෙන්නේ නැහැ හරියටම ගානටම ගත්තා ඔව් චූටි මල්ලි අරන් යනවා හැමීට ඔක්කොම ගේම ඉතින් ප්‍රසන්න අයගේ අතේ තමයි තියෙන්නේ මොකද මෙතන ලොකුම කතාව තමයි මෙතන හරියටම පේන්නේ මේක ඇත්ත එක කොහොමද කියලා මේ හිතේ නාඩියට යන්නේ හිතේ කියන අදහස තමයි ප්‍රසන්න අයගේ මොකද මෙතන අඩි කීයක විතර ප්‍රසන්න අය මෙතන අඩි 10ක පළල තියෙන මේ කෝසුවක් තියෙන්නේ හරි දැන් අපි කෝසුවෙන් දාන කෝසුවෙන් නැංගුවා නේ අයියා තාම නෑ හරි කෝසුව උඩට නැංගුවා එමෙට ප්‍රසන්න එමෙට චූටි මල්ලේ කෝසුවෙන් හිමීට දාගෙන ප්‍රසන්න හිමීට ගමු ටික මොකද මෙතන තමයි කතන්දරේ තියෙන්නේ චූටි මල්ලේ පොඩ්ඩක් එහාට බර වුණා වැඩිද කියලාත් හිතන්නේ ගනුව හරි හරි කමෝන් සෙල්ලන්නේ වාහනත් එක්ක කරන ගනුදෙනු ඉතින් ඊට පිටයි වාහනෙත් ගොඩ එන ඉතින් තල්ගස් මංගඩ ගුඩ් බයි ලොකු ගේමක් ගැහුවා තරම් බය වෙලා හිටියේ මොකද එහා පැත්තෙන් මැනික් ගඟ ගෙලින්ම බංගලාවට ඇවිල්ලා තිබුණේ බංගලාවේ මිදුල වැහිලා ඉන්ටර්ලොක් මට්ටමට ඇවිල්ලා තිබ්බේ ඉතින් මෙතන මට්ටමයි දවස් මංගඩ මැනික් ගඟේ වතුර මට්ටමයි දවසන වැය වතුර මට්ටමයි අතර තමයි අපි හිටියේ ඉතින් හරි එළියට දාගත්තා වැඩේ ගොඩ ප්‍රසන්නයා වැඩේ ගොඩ දැම්මා ජය වේවා